ඉතින් ඔන්න අපි අද කතා කරන්න යන්නේ ඔයාගේ කම්පියුටර් එක කොහොමද ස්පීඩ් අප් කරගන්නේ කියලා. එහෙනම් දිගට පැකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. මුලින්ම ඔයා කරන්න ඕනි Windows එකයි R එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට run window එක එනවා. නැත්නම් ඔයාලට මේක search bar එකේ search කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන මේ open කියන එක search කරන්න temp කියලා. ඊට පස්සේ මෙන්න මෙතන okay කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන temp files තියෙනවා. මේ ටික ඔක්කොම select කරන්න ඔයා control එකයි ඒකයි press කරන්න. ඊට පස්සේ shift එක click කරගෙන delete එක press කරන්න. එතකොට මේ තියෙන files ඔක්කොම delete වෙලා යනවා. මේ වගේ files ආවත් මෙතන මේ තියෙන tick එක දාලා skip කරන්න. හරි ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ කොහොමද ඔයාගේ තියෙන ඔයාගේ computer එකේ තියෙන files clear කරන්න කියලා. කලින් වගේම Windows එකයි R එකයි press කරන්න. ඊට පස්සේ temp කියලා search කරලා මෙන්න මේ විදිහට percentage mark දෙකක් මෙන්න මේ විදිහට type කරලා okay කියන කොට click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතනත් ඔයාලට files ගොඩක් බලා ගන්න පුළුවන්. කලින් step ටිකම follow කරන්න. ඊට පස්සේ ආයෙම වතාවක් ඔයා run window එක open කර ගන්න ඕනි. ඊට පස්සේ මෙතන search කරන්න prefect කියලා. මෙන්න මේ විදිහට ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ ඔයාලට කන්ටිනියු කරන්න වින්ඩෝ එකක් આવත් ඒක කන්ටිනියු කරන්න. ඊට පස්සේ මෙතනත් ෆයිල්ස් ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. කලින් ස්ටෙප් ටිකමයි. ඊළඟට අපිට පුළුවන් power options නැත්නම් ඔයාලගේ power plan එක වෙනස් කරලත් ඔයාගේ PC එක speed up කරගන්න. ඒකට ඔයා මුලින්ම කරන්න ඕනේ යන්න search bar එකට search කරන්න power plan කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් power plan මෙතනින් open කරගන්න. ඊට පස්සේ මෙතන power options කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන balanced කියලා බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මොනවද නැතුව තමයි පෙන්වන්නේ. මේ ultimate performance කියන එක ඒ කියන්නේ active කරන්න යන්න එපා. මේක command panel එකෙන් active කරන්න ඕනි. මේක high end PC තියෙන කට්ටියට විතරක් active කරන්න පුළුවන්. මේක ගැන tutorial එකක් ඕනි නම් යටින් comment එකක් දාන්න. මෙතන ඔයාලට බලා ගන්නවා balance recommended කියලා. මෙතන change power plan settings යන්න. ඊට පස්සේ මෙතන change advanced power plan settings යන්න. ඊට පස්සේ මෙතන balance active කියලා තියෙන. මෙතන ඔයාගේ යට ඇති high කියලා high performance කියලා අන්න ඒක select කරලා okay කරන්න. දැන් මම මේ මෙතන තියෙන ultimate performance මේක on කරන විදිය tutorial එකක් ඕනයි comment එකක් දාන්න. දැන්ට ඔයාලා high end performance කියන එක බලා ගන්න පුළුවන් වෙයි. ඒක select කරලා මෙතනින් okay click කරන්න. ඊළඟට අපි කතා කරන්නේ ඔයාගේ C drive එක optimize කරලා කොහොමද ඔයාගේ PC එක speed up කරගන්නේ කියලා. ඒකට ඔයා මුලින්ම open කරගන්න this PC එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ disk ටික. ඊට පස්සේ මේ C drive එක නැත්නම් ඔයාගේ Windows install කරලා තියෙන drive එක උඩ right click කරලා properties යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට window එකක් බලා ගන්න පුළුවන්. මෙතන tools කියන එකට යන්න. ඊට පස්සේ මෙතන optimize කියන එකට click කරලා ඔයාගේ C drive එක මෙන්න මේ විදිහට select වෙලා තියෙනවා. මෙතන මේ optimize කියන එකට click කරන්න. මේක ටික වෙලාවක් ගන්න optimize වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් අනිත් drives ටිකත් මේ විදිහටම optimize කරගන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ software smooth run වෙනවා වගේම අපි කරන ඒ කියන්නේ computer එකත් speed කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඔයාගේ disk එක clean කරලා ඒ කියන්නේ අනවශ්‍ය files C drive එකේ පිරලා තියෙනවා නම් ඒවා clean කරලාත් ඔයාගේ PC එක speed up කරගන්න. ඒකට ඔයා ආයෙත් this PC එකට යන්න ඕනි. ඊට පස්සේ C drive එකට right click කරලා properties යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන යටින් බලා ගන්න පුළුවන් disk clean up කියලා. මෙන්න මේක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ files ටිකක් tick කරන් බලා ගන්න පුළුවන්. ඔයාලට ඕනි files ටික ඒ කියන්නේ ඔයාලට ඕන නැති files ටික මෙතනින් select කරලා ඉවරලා මෙතන clean up system files කියන කොට click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් clean වෙනවා. ඊට පස්සේ clean වුණාට පස්සේ මෙතන okay දෙන්න. ඊට පස්සේ මෙතන okay කියන කොට click කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් computer එකේ තියෙන visual effect off කරලා ඔයාලගේ PC එක speed up කරගන්න. ඒක කරන්න ඔයාලට එන්න ඕනි this PC එකට. ඊට පස්සේ මේ empty space එකේ right click කරන්න. ඊට පස්සේ properties යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ computer එකේ window එක. මෙතනින් ඔයාලා යන්න ඕනි advanced system settings කියන කොට click කරන්න. ඊට පස්සේ මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මෙතන settings කියන කොට click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් visual effect. මෙතන adjust to best
appearance කියලා බලා ගන්න පුළුවන් වෙන මම සිලෙක්ට් කරලා තියෙන මෙතන best performance කියන එක දාන්න. එතකොටත් ඔයාලට කම්පියුටර් එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා. මෙතනින් ඔයාලට කැමති ඕන ඒවා ටික සිලෙක්ට් කරලා ඉවරලා මෙතන apply කියන එක දෙන්න පුළුවන්. best performance කියන එකේ තියෙනකොට ඔයාලට ලොකු ස්පීඩ් එකක් ගන්න පුළුවන් කම්පියුටර් එකේ. ඊට පස්සේ මේ විදිහට ඕකෙන් කරගන්නයි තියෙන්නේ. මුල් කාලේ පාවිච්චි කරනකොට නම් පොඩ්ඩක් අර නුහුණු ගතියක් දැනේ. මොකද අර තියෙන visual effects ඔක්කොම වගේ off වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මේ වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.